ආයිබෝල් ගීතය තුළින් ජීවිතයට. ගීතයකට පුළුවන් නම් අපේ මේ ජීවිතේම කොටසක් එහෙමත් නැත්නම් මේ සමාජයේ පවතිනා වූ යථාර්ථයක් හරි අපූර්වට පිළිබිඹු කරන්න. ඉතින් මොන තරම් චමත්කාර ජනකද රයිනි චාරුකා මහත්මිය ගායනා කරන මේ අපූර්ව ගීතය. දියණියක් කවදා හරි දවසක වෙනත් ගෙදරක ස්වාමියෙක්ගේ හරි ආදරණීය බිරිඳක් වෙනවා. ඒ වගේම දරුවන්ට සෙනෙහබර මවක් වෙනවා. මේ ගන්නා වූ තීරණය ඔබ සැමියෙකු විදිහට තෝරගන්න කෙනා මොන වගේ කෙනෙක් වෙන්න ඕනද? ඉතින් හැමෝටම මේ විවාහ ජීවිතය සාර්ථක නොවෙන්න පුළුවන්. එහෙම සාර්ථක නොවුණු අවස්ථාවක ඒ තුල ඇතිවන්නා වූ පීඩනය ඒ දරා ගැනීම මොන තරම්ද කියලා ගැහැණියෙකුට තවත් ගැහැණියක් එහෙමත් නැත්නම් එක් සැමියෙක් බිරිඳවරුන් දෙදෙනෙක් මේ ගීතයේ වේදනාව දරා ගැනීම ඉවසා ගැනීම බිරිඳ තුළ තිබුණත් පසු කාලීනව ස්වාමි පුරුෂයා දෙවනියට කරගන්න විවාහය ඒ බිරිඳගේ නම සරෝජනී. ඉතින් මේ ගීතයේ ස්වාමි පුරුෂයාගේ පළමු බිරිඳට වර්තමාන බිරිඳ එහෙමත් නැත්නම් සරෝජනී විසින් දුරකථන ඇමතුමක් අරගෙන ඇගේ ජීවිතයේ මොනතරම් කටුක අත්දැකීමක් මේ වෙන විට විඳිනවද කියලා මේ කියන අවස්ථාවක් තමයි මේ ගීතය හරිම චමත්කාර ජනක විදිහට නිර්මාණය කරලා තියෙන්නේ සජීවී අත්දැකීමක් විදිහට. හෙට උදේම පොලිසියට යන්න එන්න සරෝජනී එක්ක මම එන්නම් සරෝජනී උසාවියේ එක බංකුව බෙදා ගනිමු සරෝජනී උඹේ කඳුළු මටත් දියන් අපි අඬමුද සරෝජනී හෙට උදේම පොලිසියට යන්න එන්න සරෝජනී කියනවා. සරෝජනී ඔයා හෙට උදේම පොලිසියට යන්න එන්න. ඔයාගේ තනියට ඔයාගේ හයියට මමත් එන්නම් කියලා මේ කාන්තාව කියනවා. ඒ කියන්නේ මේ සැමියාගේ පළමු බිරිඳ තමයි මේ සරෝජනී හෙවත් දෙවනි බිරිඳට මේ කියන්නේ. උසාවියේ එක බංකුව බෙදා ගනිමු සරෝජනී. මෙතන තියෙනවා සහයෝගය, අන්‍යෝන්‍ය බැඳීම. බලන්න අපි දෙදෙනාටම එකම ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වුණා. පළමු බිරිඳ දෙවනි බිරිඳට හයියක් වෙනවා. ඈ කියනවා සරෝජනී අඬන්න එපා. අපි දෙන්නම එකට අඬමු. මේ දුක බෙදාගමු. ඒ වගේම මේ අපි දෙදෙනාගේම හිත කියන්නේ අතරම හදවත මරුණා වගේ. අපි දෙන්නගේම හිත මැරිලා දැන් ඉවරයි කියලා කියනවා. ගැහැණියෙකුට තවත් ගැහැණියෙක් එම එකම ප්‍රශ්නයට මුහුණ දුන් ගැහැණුන් දෙදෙනෙක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. හරි අපූර්වට සිතුවිලි සමුදාය. ඔය පැල්ලම් මකා ගන්නවත් සුණු මදි සරෝජනී මගේ තිබුණ දැන් මැකිලා කල් ගෙවුණා සරෝජනී හිමි ඔබ අරන් ගියේ හරි ඉහළින් සරෝජනී ලෝකය නොදුටුව මගේ දුක දැන් ඔය පැල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී. සැමියාගේ පහර දීමෙන් ඒ ඇතිවන්නා වූ වේදනාව ඒ පැල්ලම් මකා ගන්න වත්සුණු මදි කියලා කියනවා. ඇයටත් ඒ ඉරණමම අත් වෙලා තියෙනවා. එයා කියනවා මගේ තිබුණා දැන් මැකිලා කල් ගෙවුණා සරෝජනී. ඉතින් කාලයත් එක්ක මගෙත් ඒ පැල්ලම් තිබුණා. හැබැයි දැන් නම් මම නිදහස් වෙලා ඉන්නවා කියලා වගේ හැඟීමකින් ඈ කියනවා. තමන්ගේ බිරිඳට ස්ත්‍රියකට ගරු කරන්න දන්නේ නැති ස්වාමි පුරුෂයෙක් ඇත්තටම හරිම
ඛේදවාචකයක් මේ මුළු මහත් සමාජයටම. ඉතින් විවාහ ජීවිතය තුළ සමහර වෙලාවට සංස්කෘතියට එහෙමත් නැත්නම් සමාජයට මුහුණ දෙන්න බැරිකමට දරාගෙන ජීවත් වන කාන්තාවන් මොන තරම් ඇද්ද මේ සමාජය තුළ. මගේ හිමි නුඹ අරන් ගියේ හරි ඉහලින් සරෝජනී. ලෝකයක් නොදුටු මගේ දුක නුඹ දැන් දන්නවා. නුඹට දැනෙනවා. නුඹ විඳිනවා. මං මුළු ලෝකෙට හොරෙන් හංගගෙන මගේ ජීවිතේ මං ගෙවපු ඒ දුක්ඛිත తත්වය නුඹත් දැන් ඒ తත්වය විඳිනවා කියලා ඈ කියනවා. වහලක් යට නිරයක දුක් විඳගෙන ආදිගු ගමනක් නුඹ හින්දා නිමා වුණා. නුඹ දන්නේ සරෝජිනී ඒ දුක දැන් නුඹ විඳිනවා මම දන්නවා සරෝජිනී. සැමියෙකු නොවගිනි කන්දක් අපි බෙදාගත්තේ සරෝජිනී. වහලක් යට නිරයක දුක් විඳගෙන ආ දිගු ගමනී නුඹ හින්දා නිමා වුණා. නුඹ දන්නේ සරෝජනී. මම මේ වහලයක් යට ජීවත් වුණාට මේක ගෙදරක් නෙමෙයි, මහා නිරයක්. ඉතින් මේ දුක නිමා වුණේ නුඹ හින්දා කියලා සරෝජනීට ඈ කියනවා. සැමියෙක් නෙමෙයි, අපි දෙන්නා මේ බෙදාගෙන තියෙන්නේ ගිනි කන්දක් කියලා කියනවා. ගිනි කන්ද හරිම දැවෙනවා, පිච්චෙනවා, හරි අමාරුයි දරා ගන්න. ඒ වගේ තමයි මේ සැමියෙක් නෙමෙයි ගිනි කන්දක් කියලා කියනවා. මේ සරෝජනී වගේ ඛේදනීය තත්ත්වයකට පත්වන අවස්ථා ඕන තරම් අපේ රටේ ඇති. නමුත් එක කෝල් එකක් දීලා ඔබේ බිරිඳ හොඳින්ද ඉන්නේ, පරිස්සමින්ද ඉන්නේ කියලා අහන්න පුළුවන් නම් ඔබේ බිරිඳ වෙනුවෙන් ඉන්නවනම් මොන තරම් මේ සමාජය ලස්සන වෙයිද. ඉතින් හරි ආදරෙන් මතක් කරනවා මේ වගේ දුක්ඛිත තත්ත්වයකට මුහුණ දෙන්න වුණොත් ඔබට ඒ අවස්ථාව දරා ගැනීමට හරිම අමාරුයි. ඉතින් ගැහණියක් විදිහට තමන්ගේ අම්මා තාත්තා දාලා මේ වෙනත් ගෙදරකට එන්නේ හරිම ආදරයෙන්. ඉතින් මේ නිසා රැක බලා ගැනීම ඔබ සතු වගකීමක්.